නමුත් බොහෝ අයට මේ මහන්සිය වෙහෙසක් බවට පත් වෙලා ප්‍රතිලාභ ගැන බැරි වෙයිදෝ එහෙම පුළුවන්ද මේ වගේ ආපස්සට හැරෙන සිත් පිහිටලා තියෙනවා. හරිද වැරදිද මොකද්ද කරන්නේ දැන් මං මොකද කරන්නේ කියන දේ තියෙනවා නේ. අහඹු ලෙස නිවන් මඟට මම වැටේවි, නිවන් මඟ මා යාවි, නිවන මට මුණ ගැසේවි අහඹු ලෙස වෙන්නේ නැහැ. ඉතා හොඳින් අතක තබා ගත යුතු දේශනාවක්. දැන් ඔබට තේරෙන්න ඕන මම ප්‍රකාශ කරන යම් ධර්මයක් ඇද්ද? ඔබ ආසා දැනගෙන සිටින යම් ධර්මයක් ඇද්ද? තවත් යම් කෙනෙක් විසින් ප්‍රකාශ කරන ධර්මයක් ඇද්ද? ඔබට බාධාවක් නැහැ ඒක අහන්න. නමුත් ඔබට ඒ පිළිගැනීමේදී පිළිගත යුත්තේ කොහොමද? සාදු සාදු සාදු. වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි. රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ පැමිණ සිටින වෛද්‍ය කාර්ය මණ්ඩල සහ අනිකුත් කාර්ය මණ්ඩලයන්හි මහත්ම මහත්මීන් ප්‍රමුඛ සදහැබර පින්නතුනි, අද මේ ස්ථානයේ ඊටාම වැදගත් උතුම් සත්ක්‍රියාවක් ආරම්භ වෙනවා. අපි බොහෝම සතුටු වෙනවා භික්ෂුන් වහන්සේලා විදිහට මේ සමාජයේ ඉතා ඉහළ පුණ්‍යවන්ත සේවාවක් සපයන ඔබ වැනි ආයතනයක ඔබ වැනි පිරිස් මෙවන් උතුම් කාර්යයන්හි නියැලීම අපේ රටට පමණක් නෙවෙයි මේ ලෝකයේ කොයි කාටත් මනුෂ්‍ය වර්ගයාට සෑම කල්හිම පවතින ආදර්ශමත් ක්‍රියාවක් විදිහට අපි කල්පනා කරනවා. වෙනදට වඩා අද කාලයට අවශ්‍යම උතුම් ක්‍රියාවක් විදිහට අපි කල්පනා කරනවා. පින්නතුනි, අපි විශ්වාස කරනවා මේ පැමිණ සිටින සීලු දෙනා පාහේ එක අරමුණක් එක පරමාර්ථයක් වෙනුවෙන් පැමිණි අය විදිහට. සාමාන්‍යයෙන් ඒ විදිහට පිරිසක් එක අරමුණකට පැමිණෙනවා කියන එක ඉතා අමාරු දෙයක්. මේ පිරිස සියලු දෙනා පාහේ එකම අරමුණක් වෙනුවෙන් පැමිණි අය කියලා අපි ඉතා හොඳින් පිළිගන්නවා. ඒ අරමුණ ඉතා ශ්‍රේෂ්ඨ, ඉතා පාරිශුද්ධ අරමුණක් බව ඔබත් අපිත් දන්නවා. ඔබ සියලු දෙනාගේම අරමුණ වෙන්නේ දෙවියන්ට මිනිසුන්ට අතිශයින්ම යහපත් වූ දෙයක් ලෝකයට දායාද කළ අපගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව ඒ ධර්මයෙන් පෙන්වා දෙන ඒ අග්‍ර ඵල විපාක නැත්නම් ඒ අග්‍ර ප්‍රතිලාභයන් අරමුණු කරගෙනයි ඔබ මේ පැමිණ සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට ඔබ අපි කොයි කාටත් මේ ජීවිතයේ තුලදී අත්කරගත හැකි අත්කරගත යුතුයි කියලා ඊටාම පිරිසුදු විදිහට ඊටා නිවැරදි විදිහට අහන නොවැනැති කොයි කාටත් සැකරහිත විදිහට පෙන්වා දුන් යම් පරමාර්ථයක්ද ඒ පරමාර්ථයන් ඇති කර ගැනීම පිණිසයි ඔබගේ අපේක්ෂාව තිබෙන්නේ. මේ කාලයේදී බොහෝ දෙනා ඒට උත්සාහ කරනවා. මේ කාලේ බොහෝ දෙනා ඒට උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ මිනිස් ජීවිතයේ ඊටාම වාසනාවන්ත ජීවිතයක්. මේ මිනිස් ජීවිතයේ ඉහළටම ඔසවා තබන්න පුළුවන් එකක්. ඉහළටම දියුණු කරන්න පුළුවන් දෙයක්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම ප්‍රකාශිත ධර්මය ආධාර කළ ගත යුතුයි.
ඉතින් අද වන විට මේ ධර්මයේ ඊට හොඳින් තිබෙනවා. බොහෝ දෙනා ලොකු කුඩා වේවා උගත් නොඋගත් තරාතිරමකින් තොර බොහෝ දෙනා මේ සඳහා කැමැත්තකින් වෙහෙසෙනවා අපිට පේනවා. නමුත් ඒ අතරම නිශ්චිත වශයෙන් ධර්මයේ ප්‍රතිලාභ ලබන්නේ කොහොමද? ඒ සඳහා අපි අනුගමනය කරන්න ඕන මොකද්ද? මේ ආදී වශයෙන් නිශ්චිත දැනුමක් නැතිකම බොහෝ දෙනාගෙන් අපිට පේනවා. ඒ නිසා අපි අද මේ ආරම්භ කරන මේ උතුම් ක්‍රියාවේදී අපි කල්පනා කරනවා මේ සිටින ඔබ කොයි කවුරුත් යම් පමණක නෙවෙයි ඇතම් විට බොහෝ කොට ධර්මයේ ඉගෙනගෙන ඇතම් විට ධර්මයේ මතකයේ තබාගෙන ඇතම් විට ධර්මයෙන් ප්‍රතිලාභ ලැබීම පිණිස බොහෝ වෙහෙස මහන්සි වෙන කලක් මහන්සි වූ පිරිස් මෙතන ඉන්න පුළුවන්. ඇතම් විට මට වඩා කලක් ඒ සඳහා මහන්සි වෙලා තියෙන්න පුළුවන්. නමුත් බොහෝ අයට මේ මහන්සිය වෙහෙසක් බවට පත් වෙලා ප්‍රතිලාභ ගැන බැරි වෙයිදෝ එහෙම පුළුවන්ද මේ වගේ ආපස්සට හැරෙන සිත් පිහිටලා තියෙනවා. පසුගාමි සිත් පිහිටලා තියෙනවා. ඒ නිසා අපි කල යුත්තේ භික්ෂුන් වහන්සේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා අපට ඇහුම්කන් දෙන පිරිස කෙනෙක් වේවා දෙන්නෙක් වේවා කවරෙකු හෝ වේවා ඔහු තුළ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම කෙරෙහි සැක රහිත නිශ්චිත භාවයක් උපදවලා දෙන්න අපි කල්පනා කරනවා. මොකද අපි තේරුම් ගන්න ඕන අපි ධර්මයේ යම් පමණකින් දන්න අය විදිහට අපි දන්නවා අපිට ජීවිතේ බොහෝ කල් ඉඩ කඩක් නැහැ. අඩු ගානේ මේ ධර්මයේ පුරුදු කරන තමා නේද? ආහාර අනුභව කරන්නත් අපිට තියෙන පොඩි කලයි. අපේ ජීවිතයේ දෙස් බැලුවොත් අපිට බත් පිගම් කීයක් අනුභව කරන්න කාලය තියෙයිද? නේද? රාත්‍රී කීයක් අපිට ගෙවන්න පුළුවන් වේද? ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයකට අපිට ඉතිරි. ඒස අපිට බොහෝ කල් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මොහොතේම ධර්මයට පැමිණෙන්න පුළුවන් ස්වභාවයක් ඒ ධර්මයේ තුල තිබෙනවා. අපි අහලා තිබෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මය අකාලික ගුණයෙන් යුක්තයි කියලා. අකාලික ගුණයෙන් යුක්තයි. ඒ නිසා මේ මොහොතේ යමෙක් ධර්මයට පැමිණෙද්ද මෙතෙන් පටන් ධර්මයේ ප්‍රතිලාභ තමාට උරුමයි. ධර්මයේ ප්‍රතිලාභ උරුම කෙනා ධර්මයේ ඉදිරියට ඒ ප්‍රතිලාභයන්හි අග්‍ර විපාක දක්වා දියුණු කරගන්න ඔහුට පුළුවන්කම තිබෙනවා මේ ජීවිතයේ තුලදී. ඒ නිසාම අපි දන්නවා අපේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වභාවයන් ගුණයන් විදිහට පෙන්වනවා සම්දිට්ඨික බව, අකාලික බව, නේද? ඒහිපස්සික බව. මේ වගේ ගුණයන් තියෙනවා. සම්දිට්ඨික කියන්නේ මෙලවදී Taman විසින්ම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මෙලවදී තමා විසින්ම අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකයි කාලේ ප්‍රමාදයක් නැහැ. මේ මොහොතේම ධර්මයේ කියද්දී ඇහෙන කාලේ තියෙනනේ ඒ කාලේ විතරයි ප්‍රමාදයකට තිබුණොත් තියෙන්නේ. අකාලිකයි. ඒ නිසා මේ බඳු යහපත් ප්‍රතිලාභ සහිත ධර්මයකින් ප්‍රතිලාභ ලැබීමේදී අපට තිබෙන ප්‍රධාන බාධාව තමයි විශ්වාසය නැතිකම. ඒක අපි අහලා තියෙනවා සැකය, විචිකිච්ඡාව කියලා. විචිකිච්ඡාව. හරිද වැරදිද? මොකද්ද කරන්නේ? මේක මොකද්ද අරක මොකද්ද? ඒ වගේ අදහස්. නේද? එතන අපි මුලින්ම අපේ හිතෙන් බැහැර වෙන්න ඕන විචිකිච්ඡාව. සැකය. නේද? සැකය අයින් වුණ ගමන් අපි නිශ්චිතවම ධර්මයේ පුරුදු කරනවා. එහෙම නැත්නම් අපි පුරුදු කරන්න පමා වෙනවා. හරිද වැරදිද කියලා අපිට තෝරගන්න දක්ෂ නැත්නම්
අපි එක තැනක පල් වෙවි ඉන්නවනේ. ආන්නේ ස්වභාවය අපි මුලින් නැති කරගන්න ඕන. ඒ නිසා අපි ප්‍රථමයෙන් මුලින් කල්පනා කළා සැකරහිත විදිහට නිශ්චිතවම මෙයයි අනුගමනය කළ යුතු දේ කියලා දැනගැනීම අප කළ යුතුයි. ඒ සඳහා ආධාර වෙන දහම් කරුණු ප්‍රකාශිත සූත්‍ර දේශනා කීපයක් පිළිබඳව මම මතක් කර දෙන්න කල්පනා කරා කලින් කලට ආරම්භයේදීම. එනිසා මා මුලින්ම ඔබට ඊටා කුඩා සූත්‍ර දේශනාවක් මුල් කරගෙන අපි ධර්මයේ කොහොමද අඳුනගන්නේ? අපි ධර්මයේ දන්නවා සාගරයක් වගේ නේද? නේද? අපි බණ අහනවා. ඒතර අපිට මේ වන විට අපි අහපු ධර්ම දේශනා ගත්තොත් අපිට සුවිශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නේද? නමුත් අපි හිතනවා බොහෝ අයට තාමත් ආරම්භක පියවර ඔසවලාවත් නැති මට්ටමක් තියෙන්න පුළුවන්. හරිද වැරදිද මොකද්ද කරන්නේ? දැන් මං මොකද කරන්නේ කියන දේ තියෙනවා. නේ? ඒ නිසා අපි ප්‍රමාද නොවි කළ යුතු දේ තමයි නිශ්චිත දැනුමක් ඇති කර ගැනීම. මෙයයි කළ යුත්තේ. මෙලෙසයි කළ යුත්තේ. මෙයයි කළ යුත්තේ. මෙලෙසයි කළ යුත්තේ. ඒත් අපි කරන දේ දන්නවා, කරන විදිහ දන්නවා. ඒක දන්නේ නැත්නම් අපේ දැනුම ව්‍යාකූලයි. ඒක අපිට වදයක් වෙනවා, බරක් වෙනවා. අන්තිමට තිබ්බ පහසුවක් නැති වෙනවනේ. නේද? ඒ නිසා මම මුලින්ම ඔබට අපේ දැනුම නිවැරදි කරගෙන ඉදිරියට යෑම පිණිස වන කුඩා දේශනාවක් සඳහන් කරුණු කියලා දෙනවා. ඉන්පසු මං ඉදිරියටත් අපිට අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව ලැබෙන පරිදි අපේ දැනුම නිශ්චිත කරගෙන ඉස්සරහට යන්න ඕනනේ. දැන් ඔබ යම් විෂයන්හි ප්‍රගුණත්වයේ ලබලා ඊට උසස් දැනුමකින් යුක්තව සේවය කරන අය. ඔබේ දැනුම නිශ්චිතව ඔබ එකතු කරගත්තා නේද? ආරම්භයේ පටන් ඔබට නිවැරදිව නිශ්චිතව කළ යුතු දේ කරන ආකාරය දැනන් හිටියේ නැත්නම් අද ඔබ මේ උසස් සේවයන් කරන්නට අසමර්ථ වෙනවා. අද ඔබ ඊටාම උසස් මිල කළ නොහැකි සේවාවන් සලසන අය බවට පත්වලා තිබෙන්නේ. ඔබේ ඒ සේවාවන්ට අදාළ දැනුම පිරිසිදු සහ නිවැරදිව තිබෙන නිසා. ධර්මයත් ඒ වගේ. ධර්මයේ දැනුම පිරිසිදු නැත්නම් නිවැරදි නැත්නම් අපට ඉන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. සමහරට අපට ඒක කරදරයක් වෙනවා. තිබුණට වඩා පහසුව අඩු වෙන්න වෙනවා. මම අද ඔබට කියලා දෙනවා කුඩා දේශනාවක තිබෙන දහම් කරුණු කිහිපයක් මුලින්ම. මම කියලා දෙන දේශනාවේ නම සත්තු ශාසන සූත්‍රය. ශාස්ත්‍රූ ශාසනය පිළිබඳව පෙන්වන දේශනාව. සත්තු ශාසන සූත්‍රය. මතක තියාගන්න. මේ දේශනාව බුදුරජාන් වහන්සේ විසින් සිදු කරන ලැබුවේ සවැත් නුවරදී. ගොඩක් විස්තර නැහැ මේ දේශනාව. ඉතා පොඩි දේශනාවක්. මෙහිදී මේ විදිහට සඳහන් වෙනවා. අතකෝ ආයස්මා උපාලී යේන භගවා තේන උපසංකමි. උපාලී කියන ආශ්මුතුන්, උපාලී කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට පැමිණෙනවා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පසකින් වාඩි වෙනවා. ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා උපාලී භගවන්තං ඒතද වෝච. පසකින් වාඩි වුණු උපාලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කරනවා. සාධු මේ භන්තේ භගවා සංකිත්තේන ධම්මං දේශේතු යං අහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතන්තෝ
විහෙරෙයන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් යම් ධර්මයක් දෙසද්ද ඒ කෙටියෙන් දෙසූ ධර්මය දැනගෙන මට විවේකයෙන් හුදෙකලාවේ එමෙතන් තනිව වීරියෙන් යුක්තව ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස වන අන්‍යබඳු යම් ධර්මයක් කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. උපාලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරලා පසකින් වාඩි වෙලා මොකද්ද ප්‍රකාශ කරන්නේ? ස්වාමීනි භාගතුන් වහන්සේ කෙටියෙන් යම් ධර්මයක් දේශනා කළොත් මට පුළුවනි විවේකයෙන් කෙලස් තවන වීරියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් නම් එහෙම පුළුවන්කම තිබෙනවා නම් අන්නේ බඳු ධර්මයක් මට කෙටියෙන් කියලා දෙන්න. දැන් ඔබටත් එහෙම ඒ අවශ්‍යතාව අපිට තියෙන්න ඕන නේද? නේද? දැන් අපිට මේ සියලුම ධර්මයන් නේද? දැන් බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයේ පුරා 84000ක් වන ධර්මස්කන්ධය පොත් වශයෙන් ගත්තත් මේ වගේ පොත් ගණනාවක් නේ අපේ සියල්ලම ඉගෙනගෙන අපට අපේ තියෙන කටයුතු කාර්යභාරය වගකීම් නේද රාජකාරීමය වශයෙන් ඔබට රාජකාරී වගකීම සියල්ලට වඩා හිස් මුදුනේ තියෙනවා නේද ඊළඟ ගෙදර පවුලේ දරුවන්ගේ දෙමාපියන්ගේ ඥාතීන්ගේ ගමේ රටේ සමාජයේ වගකීම් මේ සියල්ල ඉටු කරමින් එකක්වත් පැහැරෙන්න බෑනේ ඒ සියල්ල ඉටු කර ගනිමින් තමාගේ ශරීර සෞඛ්‍ය ආදීත් රැක ගනිමින් නේද අන්නගේ අයි හොඳයි කන් ඒ හිත මිතුරු කනුත් පවත්වා ගනිමින් වයසට ගිහින් එක්තැන් වෙන්න පෙර ලෙඩ වෙලා එක්තැන් වෙන්න පෙර නේද කලුරිය කරන්න පෙර අපායෙන් බේරෙන්න මාර්ගඵල ලබන්න අපිට තියෙන සිහිනය නේද ඒක සිහිනයක්ම වෙලා අපට ඒට ලං වෙන්න බැරි වුණොත් ඒක හරි ඛේදාන්තයක් නේද ඒක සංවේග ජනක දෙයක් හිතන්න එහෙම දෙයක් අපට වෙනවා නම් ආය අපිට ලබන්න බැරි වෙනව නේද ඒ නිසා ඔබට සුවිසල් වගකීමක් තිබෙන අය විදිහට රාජකාරීමය විදිහට ඔබේ වගකීම අතිශයින් පුළුල් ඒක ප්‍රමාණය මෙතකයි කියලා කියන්න බැරි එකක් ඒ වගේ ඔබට ගෘහ ජීවිත වගකීමත් ඒ වගේමයිනේ පොඩි පැටවුන්ගේ දෙමාපියන්ගේ ගමේ රටේ මිනිසුන් විදියට දරා ගන්න වගකීම ඇතම් අයට හිසට බරයි නේද නමුත් ඔබ තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යමෙක් පැමිණුණොත් ඔවුන්ට මේ මහ පොළොවට වඩා වගකීම් දරන්න පුළුවන් ශ්‍රාවකයා කියන්නේ එබඳු ශක්ති සම්පන්න කෙනෙක් ශ්‍රාවක නොවුන කෙනෙකුට තමන්ගේ කුඩා දරුවා කෙරෙහි වගකීම දරා ගන්නත් අමාරුයි බරක් යාට වෙහෙසක් රාජකාරී වගකීම් හරි අමාරුයි ඔට මානසික සැනසීම හරි අඩුයි ඒ නිසා අපිට අපි විශ්වාස කරන අපි පිළිගන්නවා භික්ෂුන් වහන්සේලා විදියට ඔබ පිළිගන්නවා ඇති ඔබත් දන්නවා මේ රටට මේ සමාජයට කවර කලකුණත් යමෙක් සේවය සලසා දෙනවා නම් ඔවුන්ට ඉතා පාරිශුද්ධ ඉතා නිවැරදි සේවය සලසා දීමක් කළ හැක්කේ තථාගත ශ්‍රාවකත්වයට පැමිණීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් ඊටාම ඉහළ ඊටාම යහපත් සේවයන් සලසන අය බවට පත් වෙනවා. ඒ නිසා මම හිතනවා ඔබගේ සේවය ඊටාම උතුම් දේව කාර්යයක් වගේ එකක් නේද? අපේ සමාජයේ තියෙන වෛද්‍යවරයා දැක්කහම දොස්තර මහත්තයා දැක්කහම දෙවියන් දැක්කා වගේ කියලා සතුට වෙනවා කියලා. ඒක බොරුවක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව තිබෙන සත්‍යයක්. නේද? එතකොට ඔබට
සැබවින්ම දේව කාර්ය කරන්න පුළුවන් නම් ඒ තථාගත ශ්‍රාවකත්වයේ උපදව ගත්තොත් ඔබට මිහිපිට සැබෑම දෙවි කෙනෙක් වගේ ඔබේ සේවය ඉතාම යහපත්ව සලසා දෙන්න පුළුවන්. එනිසා අපි මේ බඳු ස්වභාවයක් ගැන තිබෙන විශ්වාසය සහ පිළිගැනීම සහ බලාපොරොත්තුව නිසා තමයි අපි මේ සදහම් වැඩසටහන කැමැත්තෙන් බාරගත්තේ. බලන්න අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මය තෝර බේර ගන්න පුළුවන් විදිය මේ අපි දැන් ඉගෙන ගන්න සූත්‍ර දේශනාව තුළ අපට මඟ පෙන්වීමක් තියෙනවා. දැන් අපි කලින් ඇහුවා උපාලි ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ බැහැදකලා වන්දනා කළා. අහන්නේ මොකද්ද? ස්වාමීනි භාගතුන් වහන්සේ මට තනි වෙලා හුදකලා වෙලා මට ධර්මයේ පුරුදු කරන්න වීරියෙන් කෙලස් තවන වීරියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න තථාගතයන් වහන්සේ විසින් කෙටියෙන් යම් ධර්මයක් දේශනා කරනවා නම් අන්නේ බඳු ධර්මයක් මට ස්වාමීනි කියලා දෙන්න කියනවා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ මේ විදිහට අනුශාසනාවක් කරනු ලබනවා. යේකෝ ත්වං උපාලි ධම්මේ ජානේයාසි ඉමේ ධම්මා න ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තිති. උපාලි යම් ධර්මයක් ගැන ඔබ මේ විදිහට දන්නවද? කොහොමද මේ ධර්මය දැන් ඔබ දන්නා යම් ධර්මයක් මේ ධර්මය ඒකාන්තයෙන් නිබ්බිදාව පිණිස නොවේයි. ඒකාන්තයෙන් නිබ්බිදාව පිණිස වෙන්නේ නැහැ. විරාගයේ පිණිස පවතින්නේ නැහැ. නිරෝධය පිණිස පවතින්නේ නැහැ. උපසමාය පිණිස පවතින්නේ නැහැ. අභිඥාව පිණිස වෙන්නේත් නැහැ. සම්බෝධාය පිණිස වෙන්නේ නැහැ. නිබ්බානාය පිණිස වෙන්නේ නැහැ. එතකොට කොහොමද මේ කියන්නේ? උපාලි ඔබ යම් ධර්මයක් ගැන දන්නවද? ඒ ධර්මය ඒකාන්තයෙන්ම නිබ්බිදාව පිණිස නොවන, විරාගයේ පිණිස නොවන, නිරෝධයේ පිණිස නොවන, උපසමාය පිණිස නොවන, අභිඥා පිණිස නොවන, සම්බෝධිය පිණිස නොවන, නිර්වාණ අවබෝධය පිණිස නොවන ධර්මයක්. එහෙම වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් ඒකංසේනුපාලි ධරේයාසි. උපාලි ඒකාන්ත වශයෙන් ඒ ගැන මෙහෙම දරා ගන්න. නේසෝ ධම්මෝ එය ධර්මයේ නොවේ. නේසෝ විනයෝ එය විනය නෙවෙයි. නේතං සත්තු ශාසනන්ති එය ශාස්ත්‍රෝ ශාසනේ නොවේ. මේක පැහැදිලි නේද? ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේට කියන්නේ මොකද්ද? උපාලි ඔබ යම් ධර්මයක් දන්නවා නම් ඒ ධර්මය යම් දහමක් දන්නවා නම් ඒ දහම ඒකාන්තෙන් නිබ්බිදාව පිණිස වෙන්නේ නැත්නම්, විරාගයේ පිණිස වෙන්නේ නැත්නම්, නිරෝධයේ පිණිස වෙන්නේ නැත්නම්, උපසමාවේ පිණිස වෙන්නේ නැත්නම්, අභිඥාව පිණිස වෙන්නේ නැත්නම්, සම්බෝධිය පිණිස වෙන්නේ නැත්නම්, නිර්වාණ අවබෝධය පිණිස වෙන්නේ නැත්නම් ඔබ ඒකාන්තෙන් මේ විදිහට දරා ගන්න ඕන. පිළිගන්න කියලා කියනවා. මොකද්ද පිළිගන්න කියන්නේ? අය සැක කරන්න කියලා කියන්නේ ඒකාන්ත වශයෙන් පිළිගන්න කියනවා. එය ධර්මයේ නොවේ. ඒ දන්නදේ මේ ධර්මයේ නොවේ. නේසෝ ධම්මෝ මේ ධර්මයේ නොවේ. නේසෝ විනයෝ නේතං සත්තු ශාසනන්ති මේ ධර්මයේ නොවේ. මේ විනය නොවේ. මේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශාසනය නෙවෙයි කියලා ඒකාන්තෙන් දරා ගන්න කියනවා. දැන් මේ කරුණ මතක තියාගන්න අමාරු නෑ. ආය අහනකොට හෝ
මේව පුළුවන් මතක තියාගන්න අමාරු වෙන්නේ නැහැ. අපි මේක ටිකක් විස්තර කරනවා. ඉදිරියට මේවා තව තව මම විස්තර කරන අවස්ථාවල් ලැබුණොත් ඒ කියන්නේ දැන් මතක නැහැ කියලා එහෙම බය වෙන්න එපා. මතක තියාගන්න අමුතු වෙහසක් ගන්නත් එපා. අර පාඩම් කරලා එහෙම වෙහෙසෙන්න එපා. මේක අහනකොට මතක හිටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට තවදුරටත් පෙන්වා දෙනවා. යේචකෝත්වං උපාලි ධම්මේ ඥානේයාසි ඉමේ ධම්මා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තිති. උපාලි ඔබ යම් දහමක් දන්නවද කොහොමද මේ ධර්මය යම් ධර්මයක් දන්නවද ඒ ධර්මය ඒකාන්ත වශයෙන් නිබ්බිදාව පිණිස පවතිනවා විරාගයේ පිණිස පවතිනවා නිරෝධයේ පිණිස පවතිනවා උපසමාය පිණිස අභිඤ්ඤාය පිණිස සම්බෝධාය නිබ්බානාය පිණිස ඒ දන්නා ධර්මය හේතු වෙනවා පවතිනවා කියලා ඔබ දන්නවද යම් ධර්මයක්. ඒකං සේනුපාලි ධාරේයාසි උපාලි අන්නේ ගැන නියත වශයෙන්ම මෙහෙම දරා ගන්න. කොහොම දරාගන්නේ? ඒසෝ ධම්මෝ මෙයයි ධර්මය ඒසෝ විනයෝ මෙයයි විනය ඒතං සත්තු ශාසනන්ති මෙයයි ශාස්ත්‍රෝ ශාසනය. දැන් මේ කරුණු පෙරමඟ සලකුණු වගේ තියාගන්න. අපි ගමනක් යද්දී දන්න කෙනෙකුගෙන් අහනවා මම මෙහෙම ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා මට පාර පෙන්වන්න කියලා. ඔව් ඇවිදින් පාර පෙන්වන්න අපිට නෑ. ඔබට පාර කියනවා. පාර ගැන නිශ්චිතාර්ථයක් නිට්ඨාවට පත්වීම පිසවුන් මොකද්ද කියන්නේ? පාරේ මඟ සලකුණු කියනවනේ. මුල සිට අග දක්වාම කියනවා මෙන්න මේ ලකුණු ඔස්සේ යන්න කියලා. පැහැදිලිද? ඒ නිසා අපි අද මේ ආරම්භ කරන සදහම් වැඩසටහනේදී මම බලාපොරොත්තු වෙනවා විටින් විට මෙබඳු දහම් කරුණු තිබෙන දේශනා තවදුරටත් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබ අද යම් ගමනකට යම් පරමාර්ථයක් ඔස්සේ පියවර ඔසවද්ද ඔබ ඔසවන පියවර නිවැරදි දිශාවට ගමන් කිරීම පිණිස විය යුතුයි. ඒ දිශාව දොස් රහිත වීම පිණිස ඔබ තුළම නිදොස් දිශාව දැනගැනීමේ දැනුම ඕන. ඒ දැනුම හදාගන්න මේ විදිහයි. අපි යම් ධර්මයක් ඉගෙන ගන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත දෙයක් තෙන්න පුළුවන්. දැන් කලින් ඇසූ දන්නා දහම් කරුණු තියෙන්න පුළුවන්. දැන් අපි කියන දේ අහලා ඉගෙන ගන්න දේ තියෙන්න පුළුවන්. මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්ත්‍රෝ ශාසනය කියලා නිශ්චිත වශයෙන් අපි අඳුනනගත්තොත් මොකද වෙන්නේ? දැන් අපි ගමනක් අදී පාර තියෙනවා අපිට ඒකාන්තයෙන් ඒ ගමන සැකරහිතව යන්න නම් මඟ සලකුණු ඕනනේ. නැත්නම් අපි යම් තැනකට ගිහිල්ලා මෙහෙටද එහෙටද කොහෙටද කියලා අවිනිශ්චිත භාවයෙන් පීඩාවටපත් වෙනවනේ. නැත්නම් මිට ඒ ගමන වැරදි පැත්තකට හරිනවා. නැත්නම් ආපසු වැරෙනවා. නැත්නම් එතනම අහඹු ලෙස නිවැරදි තැනට යනවා කියන එකක් වෙන්නේ නැහැ. අහම්බය කියන එක තමයි මේ ලෝකේ පරම දුර්ලභ හිතු නොවන දේ අහම්බය කියන්නේ. නේද? අහම්බය කියන කිටු වෙන්නේ නැහැ. ගණන් වලින් හදන්නේ අපි ඉතින් නේද? අහඹු සිදුවීම කියලා ගණන් හැදුවට ගණන් වලට විතරයි ඒක හරියන්නේ. සත්‍ය ලෝකේ අහම්බයට ඉඩක් නැහැ. නේද? ඒ නිසා අහම්බය විදියට අහඹු ලෙස නිවන් මඟට මම වැටේවි, නිවන් මඟ මා යාවි, නිවන මට මුණ ගැසේවි අහඹු ලෙස වෙන්නේ නැහැ. ඒක නිවන් මඟට පැමිණීම, නිවන් මඟ වැඩීම, නිවන් මඟ පූර්ණත්වයට පත්වීම, නිවන සාක්ෂාත් වීම මුළුමනින්
ක්‍රියාවක ප්‍රතිඵලයක්. කොමන ක්‍රියාවකද? අවබෝධයෙන් යුක්ත. ඒ අවබෝධය ඇති කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියන්නේ ධර්මයෙහි තිබෙන සුවිශේෂ වූ දහම් පදයක්. ඒක වෙන තැනක නැති, වෙන තැනකට ආදේශ කරන්න බැරි දහම් පදයක්. ඒ ප්‍රඥාව නිවන් මඟ මෙයයි කියලා දැන ගැනීමම ප්‍රඥාව. ඒ නිවන් මඟ අවබෝධ කරගෙන දැනගන්නේ ධර්මයේ අනුසාරයෙන්, ධර්මයේ තුලින්මයි. නමුත් ඒ ධර්මයේ පවා නිශ්චිත කොට මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රෝ ශාසනය කියලා දැන ගැනීම අවශ්‍යයි. දැන් ඔබට තේරෙනව නේද? එයට පවා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා කියලා. මේ බඳු දේශනා තව ඉදිරියට මම අවස්ථාව ලැබෙන පරිදි අවස්ථාව ලැබුණොත් අපේ දැනුම පිරිසිදු කරගන්න ඕනේ. නැත්නම් අපේ වෙහෙස මහන්සිය දුකසේනේ ඒ දෙස බලන් වෙන්නේ. මේ පැත්තේ පතල් කපන කට්ටිය ගොඩකට වගේ මහන්සි වෙලා වේදම් කරලා හෙම්බත් වෙලා දුකසේ දෙස බලනව නේද ගොඩක් වෙලාවට. ඒ වගේ ප්‍රතිලාභ අවිනිශ්චිත අහඹු ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නෙවෙයි ධර්මයේ පුරුදු කරන්නේ. ධර්මයේ පුරුදු කරන්නේ නිශ්චිත ප්‍රතිලාභ උදෙසා. ඒ නිසා මේ දේශනාව මං හිතනවා ඔබට ඊටාම වැදගත්, ඊටා හොඳින් අතක තබා ගත යුතු දේශනාවක්. දැන් ඔබට තේරෙන්න ඕන මම ප්‍රකාශ කරන යම් ධර්මයක් ඇද්ද? ඔබ ආසා දැනගෙන සිටින යම් ධර්මයක් ඇද්ද? තවත් යම් කෙනෙක් විසින් ප්‍රකාශ කරන ධර්මයක් ඇද්ද? ඔබට බාධාවක් නැහැ ඒක අහන්න. නමුත් ඔබට ඒ පිළිගැනීමේදී පිළිගත යුත්තේ කොහොමද? මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා දැනගත යුතුයි. ඒතර ඔබට ඊතා යහපත් ප්‍රතිලාභ අප්‍රමාදීව ඊටාම යහපත් විදිහට අකාලික ප්‍රතිලාභ ලබන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි, අපි ඔබට සෙත් පතනවා මේ උතුම් ධර්මය ඔබගේ ජීවිතය ආලෝකමත් කරන්නට සූර්යාසේ නිති පිහිටාවා කියලා අපි සෙත් පතනවා. බණ අහමින්ම ඒ ධර්මයේ පුරුදු කරගන්න අපි උත්සාහ කරන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩාක් අය බණ ඇසීමට උනන්දු වුණාට ධර්මයේ පුරුදු කරගන්නවා කියන කාරණේ හොඳින් තෝරගන්නෙත් නැහැ. ඒ ගැනත් අපි ඉදිරියේදී ටිකින් ටික කතා කරනවා. දැන් අපි උත්සාහ කරමු ධර්මයේ පුරුදු කිරීමේදී ඒ ධර්මයේ පුරුදු කිරීමේ ඊටාම වැදගත් අංගයක්, අනික් අංග වැදගත් නැතුව නෙමෙයි, අපි අර ඔග දැන් මේ කොයි කවුරුත් දන්නවද ළමයි අවුරුදු ගාණක් මහන්සි වෙලා අන්තිමට විභාගෙ ලියන්නේ. ඒතර ඒක තීරණාත්මකයිනේ. අර කලක් තිස්සේ ගත්ත වෙහෙසේ ප්‍රතිලාභ දැන උපදවන තැනක් නේද? හොඳට මහන්සි වෙන කෙනා ඒ ප්‍රතිලාභ දැන් මට තියෙනවා කියලා ප්‍රතිඵල එන්න කලින් දන්නවා. ආන් ඒ වගේ අපි බණ අහනවා, සිල් ගන්නවා, දානෙ දෙනවා නේද? මේ වගේ වැඩසටහන් ආදී සම්බන්ධ වෙනවා. මේ සියල්ලෙහි ප්‍රතිලාභ අපි අපේ ජීවිතේට හොඳින් පිහිටව ගන්නේ භාවනාව තුළ. හොඳින් පිහිටවගෙන ඒ ප්‍රතිලාභය දියුණු කරගන්න තැන තමයි භාවනාව. ඒ කියන්නේ අපි ඉදිරියේදී තවත් මේවා ඔබට තේරුම් කරලා දෙනවා. ඒ නිසා අපි භාවනා කිහිපයක් අද දවසේදී කෙටි කාලයන් තුළ භාවනා කිහිපයක් ඔබට ඔබ ලබා කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒතර අද මේ පුරුදු වෙන භාවනාවන් දැන් මෙතන ඉන්න බොහෝ අය දන්නවා. කොයි කවුරුත් ඒ භාවනා ටික පුරුදු වෙලා තම තමන් පෞද්ගලිකව තමන්ගේ නිවාසවල වාසස්ථානවල පුරුදු කර ගන්න ඕන. අපි මුලින්ම අසුබ භාවනාව පුරුදු වෙමු. පස්සේ මම මේවා ගැන තවත් විස්තරාත්මක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අවස්ථාව ලැබෙන පරිදි. දැන් අසුබ භාවනාව කෙටි වෙලාවක් පුරුදු වෙන්න. කලබල නොවි සාමාන්‍ය දේ අහගෙන පුරුදු කරන්න. පස්සේ අපි තවත් විස්තර කියලා දෙනවා.